අදන ටිකක් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් තියෙන්නේ. අද තියෙන්නේ NHS Expo 2026 එක්සිබිෂන් එක ගැන වීඩියෝ එකක්. මේක ටිකක් සයන්ස් පැත්තට බර වීඩියෝ එකක්. ඉතින් හැමෝටම ඉන්වයිට් කරනවා බලන්න කියලා. ඉතින් අද මාත් එක්ක මේ එක්සිබිෂන් එක බලන්න එකතුනේ අපේ නංගි. හරි මේ විදිහට තමයි ඒකේ මේන් ගේට් එක තිබ්බේ. ඉතින් මේක ටිකට්ස් එහෙම ගන්න නැතුව ෆ්‍රීම ඕගනයිස් කරපු එක්සිබිෂන් එකක්. ඒක ගොඩක් මට මොකද මේකේ දැනුම ගොඩක් ඕන ඇත්තටම සාමාන්‍ය මිනිස්සුන්ට. ඒගොල්ලෝ ගොඩක් හොඳට මේක ඇත්තටම ඕගනයිස් කරලා තිබුණා. ගොඩක් මහන්සි වෙලා අයිටම්ස් හදලා දේවල් කරලා තිබුණා. ඉතින් ටිකට් මොකුත් ගන්න නැතුව ඒගොල්ලෝගේ අර දැනුම මිනිස්සු වෙත බෙදා හරින්න කරපු හොඳම උත්සාහයක් විදිහට මේක දකින්න පුළුවන්. ඉතින් මේකේ එළියෙත් ඇතුල් වෙනකොටමත් ගොඩක් ලොකු ප්‍රදර්ශන කුටි වගේක් ඒගොල්ලෝ බිල්ඩ් කරලා තිබුණා. අපිට යනකොටම අපිට හෑන්ඩ් බිල් එකක් හම්බුණා. ඒකේ තිබ්බේ මේකේ හිස්ටරි එක ගැන මම යනකොට ඉස්සරහට වීඩියෝ එකේදී මේකේ හිස්ටරි එක ගැන මෙන්ෂන් කරන්න. ඉතින් මේකේ ඉස්සරහා ඒගොල්ලෝ දාලා තිබ්බා මහජන සෞඛ්‍ය පරීක්ෂකයේ වගේම අර ගොඩක් මිනිස්සු දැනගන්න ඕනම කියලා හිතෙන දේවල් වල ප්‍රදර්ශන කුටි අපිට ඒකට යන්න වෙලාවක් තිබෙන්නේ. මොකද හෙට අනුරාධපුර ටුවර් එකක් තියෙනවා. ඒකේ බරට එක ලෑස්ති කරගන්නත් ඕනේ. ඒ හින්දා අපිත් අර අන්තිම පැය කීපෙදී ගියා මොනවද මේකේ තියෙන දේවල් වැදගත් දේවල් බලන්න. ඉතින් මේක ගැන කිව්වොත් ඇත්තටම මම බයොලොජි කරේ. ඉතින් කරනකොට මට ගොඩක්ම හේට් වෙච්ච දේ මම ඇත්තටම හේට් කරා බයොලොජි වලට. මොකද ඒකේ අර තියෙන ගොඩක් අර ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිකල් පැත්තක් නැහැ කියලා. ඉතින් මේ එක්සිබිෂන් එකෙන් පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ කියන්නේ ඉගෙන ගන්න කියන්නේ ඔය එක පාඩමක් තියෙන ඕගොල්ලෝ දන්නවා ඇති බයොලොජි කරනවා නම් මොලිකියුලර් බයොලොජි කියලා. ඉතින් ඒක මාර මිදෙට ප්‍රැක්ටිකල් පාඩමක් කියලා තේරුණා. මේකේ අපි මුලින්ම ගිය දැන් උතර MLT ඒ කියන්නේ වෛද්‍ය රසායනාගාර සේවා. ඒකේ සෑහෙන විදිහට ඒකේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් ඒගොල්ලෝ බිල්ඩ් කරලා තිබුණා ලස්සනටම. ඉතින් මේක යනකොටත් අපේ සෑහෙන පොලිමක් තිබ්බා ඉස්සරහා. අපි සාමාන්‍යයෙන් උතන විනාඩි 20ක් 25ක් වගේ හිටියා. ඉඳලා තමයි ඇතුළට ගියාමත් ඒක මාරමයි හොඳට ඒක ඇත්තටම හදලා තිබ්බා හොඳට ඒගොල්ලෝ ඒ දේවල්. ඒ කියන්නේ මේක එක්ස්ප්ලেইন එහෙමත් ගොඩක් හොඳයි. සාමාන්‍ය මිනිස්සුන්ට හොඳට තේරෙන විදිහට ඒගොල්ලෝ ඒකේ එක්ස්ප්ලেইন සේම කරලා තිබුණා. මාර විදිහට වටනවා. Thank you so much. මෙන්න මේවෙන් තමයි බිල්ලර් පුතේ කිව්වේ. උදාට කියන දෙයක්. හැබැයි පුතේ මේවට දෙහෙත් ගන්න හැමෝටම බෑ. හොඳට ඩොක්ටර් අහන්න පුතේ. මෙතන තිබුණේ මිනිස් අවයව ඇත්තම අවයව මේගොල්ලෝ සංරක්ෂණය කරලා වගේ තිබුණේ. හදවත, ඒ වගේම කුඩා බඩවැල්, ඒ වගේම පෙනහළු, වකුගඩු, ඒ වගේ දේවල් වල අර ඇත්තම දේවල් ඇත්තම ව්‍යුහය පේන විදිහට තමයි මේක ඒගොල්ලෝ හදලා තිබ්බේ. ඒකත් හොඳයි. සාමාන්‍යයෙන් දැකපු නැති කට්ටියට බලා ගන්න. ඔන්න මම ඒකත් දැම්මා. ඊට පස්සේ අපිට තිබ්බේ මේ දවස්වල ගොඩක්ම යූස්ෆුල් වෙන මැෂින් එකක් අර ඩෙන්ගු ප්ලේට්ලට් අඳුරගන්න. මොකද ඩෙන්ගු හැදුනට පස්සේ ඇඟේ ප්ලේට්ලට් ගොඩක්ම අඩු වෙනවා. ඉතින් ඒක අඳුරගන්න මැෂින් එක තමයි ඕගොල්ලන්ට දැන් මේ පේන්නේ. ඒක මොකද්ද මොකක්ද සාදව කිව්වොත් ඒක ඩෙන්ගු බලන NS1 කියලා බලන්නේ. NS1 ටෙස්ටිං කරන්නේ. ටෙස්ටිං ඒක NS1 කිට් එක තමයි. මේකෙන් ඩෙන්ගු එනවද තියනවද ඩෙන්ගු පොසිටිව්ද නැද්ද කියන පොසිටිව් නෙගටිව් කියන්නේ. එකක් ආවොත් පොසිටිව් එකක් ආවොත් නෙගටිව්. පොසිටිව් වල මේක පොසිටිව් වෙච්ච එකක් මේක නෙගටිව් වෙච්ච එකක්. ඒක පොට් එකේ එන්නේ නේ. ඇස් දෙකම එතකොට ඩෙන්ගු සෙල් එක මේකේ අඳුරගන්න පුළුවන් හරියට? ඩෙන්ගු සෙල් එක අඳුරගන්න බෑ. ඒ කියන්නේ වෛරස් එක වෛරස් මයික්‍රොස්කෝප් එකේ පේන බැක්ටීරියා විතරයි මයික්‍රොස්කෝප් එකේ බලන්නේ. වෛරස් එක බලන්න ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් බලන්න. මේකද බලන්න පුළුවන් අපිට ප්ලේට්ලට් ටික බලාගන්න. ඩෙන්ගු ද්‍රාව ප්ලේට්ලට් බලනකොට මේක පෙන්නන්නේ. ප්ලේට්ලට් අඩු වෙනවා කියන්නේ මෙන්න මේවා අඩු මෙතන මේ මයික්‍රොස්කෝප් එකෙන් පේන එකම තමයි මෙතන මේ ප්‍රොජෙක්ටර් එකක් දාලා මේගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ.
මේ මෙතන තිබ්බා මේගොල්ලෝගේ එක්සිබිෂන් එක ගැන මොකද හිතන්නේ කියලා අයිඩියා එකක් මොන්න මම ලියපු අයිඩියා එක මම මෙතනින් ඩිස්ප්ලේ කරන්නම්. ඊළඟට මෙතන තිබ්බේ මම අර ඔයගොල්ලන්ට කලින් කියපු විදිහට මයික්‍රෝබයොලොජි වල තිබුණ ටිකක් යුනික් ටෙස්ට් එකක් අර එගරොස් ජල විද්‍යුතාගමනයේ වගේ තමයි මට මතක විදිහට සහ DNA ටෙස්ටිං වලටත් මේක පාවිච්චි කරනවා. ඉතින් මෙතන හිටපු ප්‍රසන්ටර් අපිට ඒක හොඳට ප්‍රසන්ට් කරලා පෙන්නවා සෑහෙන වටිනවා. ඒ කියන්නේ ෆුල් ඉන්ෆෝමේෂන් ඇතුව ඒක ප්‍රසන්ට් කරලා දුන්නා. ඉතින් ඔයගොල්ලොත් මේ මම හිතනවා ඔයගොල්ලන්ටත් මේක බලලා යම් අදහසක් ගන්න පුළුවන් මේක ගැන. මොකද මේක වැඩි හොයාගන්න නැහැ. ඒ කියන්නේ බයොලොජි සබ්ජෙක්ට් එක ගත්තත් මේක එච්චර කතා කරන්නේ නැහැ. නමුත් මේකේ concept ලොකුවට යනවා. එහෙනම් බලලා අයිඩියා එකක් ගන්න. මේක ප්‍රෝටීන් ඉලෙක්ට්‍රොෆොරසිස් ටෙක්නික් එක. ඉලෙක්ට්‍රොෆොරසිස් කියන්නේ විද්‍යුත් විගමනය. එතකොට අපේ සීරම් එක තියෙනවා. සීරම් එක සෙල්ස් සීරම් එක කියන්නේ ලික්විඩ් කොටස. ඒකේ දිය වෙලා තියෙනවා අපේ ඔක්කොම ඇනලයිට් ඒ කියන්නේ ප්‍රෝටීන්, ඉලෙක්ට්‍රොලයිට්, එන්සයිම්, තව හෝමෝන්, ෂුගර්, කොලෙස්ටරෝල් ඔක්කොම දිය වෙලා තියෙන එකේ. එතකොට ඒකේ තියෙන ප්‍රෝටීන් කොටස බලන්න සෙපරේට් කරගන්න තමයි මේක යූස් කරන්නේ. මේක ජෙල් එකක්. මේ ජෙල් එකේ අපි වේල්ස් හදලා පොඩි සීරම් එක පොඩි ප්‍රමාණයක් ඇඩ් කරනවා. ඇඩ් කළා මේක බෆර් එකක් දානවා. බෆර් එකක් කරන්නේ අපි ප්‍රෝටීන් එක ඔක්කොම නෙගටිව් charge කරගන්නවා. නියුට්‍රල් තියෙනක නෙගටිව් charge කරනවා. ඊට පස්සේ නෙගටිව් ටු පොසිටිව් අපි දෙනවා පවර් සප්ලයි එකක්. ඊට පස්සේ ඒ පොඩි වෝල්ටේජ් එක අනුව මේව ගමන් කරනවා මේ ජෙල් එක හරහා. ගමන් කළා ඒවයි මොලිකියුලර් වේට් වැඩි ඒවා මෙතන නවතිනවා. අඩු ඒවා මෙහෙම ගමන් කරනවා. ගමන් කළා ඒකේ පැටර්න් එකක් දෙනවා. ඒ පැටර්න් එක බලාගෙන අපි මේක ස්ටේන් කරනවා. මේක අවර්ණ එකක් ඉන්නේ මේක ස්ටේන් කරනවා. මේ සාම්පල් වලින් අපිට බලා ගන්න පුළුවන් මේ normal level මොනවද abnormal level මොනවද කියලා. අර පේනවද මොන හරි? එතකොට මේකෙන් අපිට පුළුවන් අර නේද දෙකක් කම්පෙයාර් කරගන්න වගේ? ඔව් ඒ කියන්නේ කම්පෙයාර් කරගන්න කියන්නේ දැන් මේ බලන්නකෝ මේ ඔක්කොම normal pattern එක albumin, globulin, fibrinogen අපි ප්‍රතිදේහ කියන ඒවා මේ හරිය තියෙන ගැමා එකේ. එතකොට මෙන්න මේ patient ගේ albumin අඩු වෙලා මෙන්න මෙතන protein එකක් ඇවිල්ලා තියෙනවා abnormal protein එකක්. ඒ කියන්නේ මේකට අපි කියන්නේ multiple myeloma condition එක තියෙන්නේ මෙයාට. ඒ කියන්නේ එක leukemic condition එක වගේ එකක්. එයාගේ B cells, B lymphocyte වල abnormal proliferation එකක් නිසා මේ protein එක හැදෙන්නේ. ප්‍රතිදේහ වර්ගයක්. එතකොට ඒක තියෙනවද කියලා මේ ටෙස්ට් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව සිරෝසිස් වලදී මේකේ abnormal patterns දෙනවා. ඒ වගේ separation technique එකේ අර pattern එක අනුව අපිට හිතා ගන්න පුළුවන් මොන වගේ disease එකක්ද යට තියෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද මේක කරගන්න? full test එකක් කරා? protein electrophoresis එක කරන්න මේකේ අර buffer හදලා ඒවා ඔක්කොම setup එක කරලා කොහොමද පැයක් විතර යනවා. එතකොට හරියටම identify කරගන්න පුළුවන් මොකක්ද තියෙන්නේ කියලා? සමහර condition හරියටම identify කරගන්න පුළුවන්. සමහර condition වලදී ඒක computer test එකක්. මේක අපිට තිබ්බා මේ මොලිකියුලර් බයොලොජි වල. මොලිකියුලර් බයොලොජි වල. DNA separate කරන්නත් මේකම ගන්න පුළුවන්. DNA, HB, hemoglobin separation ඒවටත් ගන්න පුළුවන්. හරි ඉතින් එක්සිබිෂන් එක බලන අතරතුරේ මට තේරුණා අපේ නංගිත් ඇත්තට මේවට මාරම විදිහට ඉන්ටරෙස්ටිං. මොකද එයා තාම 8 වසරේ. ඉතින් මට ඇත්තටම සතුටුයි අපේ නංගිත් මේ වයසේදී මේ දේවල් ගැන ගොඩක් ඉන්ටරෙස්ටිං වීම ගැන. මොකද සයන්ස් කියන්නේ ඇත්තටම ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒකට පොඩි කාලේ ඉඳන් ඉන්ටරෙස්ට් වෙනවා කියන්නේ ඇත්තටම මේක මාරම වටින දෙයක්. මොකද මේ වගේ දේවල් එක්ක ඉන්වෝල්ව් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මයින්ඩ් එක උනත් ටිකක් ඩෙවලොප් වෙනවා. ස්පීඩ් වැඩි. ඒක වටිනවා මාරම විදිහට. දේවල් පොලිකල් ෆ්ලාස්ක් මේ තමයි මොකද්ද කියන්නේ ෆ්ලාස්ක් වටාඩි ෆ්ලාස්ක් වගේ නේ මේකේ වටාඩි ෆ්ලාස්ක් කේතු එකක් වෙනම තියෙනවා මේ දින කේතු එක මේ කේතු එක කොනිකල් ෆ්ලාස්ක් ඊළඟට අපිට බලන්න තිබුණේ ඩයබටික් ටෙස්ටිං එකක්. අපි ඒකත් බලලා මේ වගේ තිබ්බොත් අපි රෝග ලක්ෂණ බලලා කොපිටි ස්ටෝන්ද කියලා එම් ස්කෑන් එකක් වගේ බලන්න. දැන් මේක නම් මේ වගේ තිබ්බොත් ගොඩක් වෙලාවට කල්චර් එකක් රික්වෙස්ට් කරනවා. ඉතින් ඔයාලට මේක බලන්න දෙන්න මෙතන.
ස්ක්‍රීන් එකත් මේකෙන් බලන්න තියෙනවා. බලන්න. දාන්න එකද? දාලා තියෙන්නේ. ඔතී. දාලා තියෙන්නේ. chance එකක් තියෙන එකද මේ? ඔව්. එහෙම දන්නේ නැහැ වෙන කිව්වොත් බලන්න ඒක. එකක් නෙමෙයි දෙකම තියන්න ඕනේ. ඉතින් මම දකින විදිහට මේක නම් ඇත්තටම සක්සස්ෆුල් එක්සිබිෂන් එකක්. මොකද වෙනදට අපි රිපෝට් එකක් අරන් ගිහිල්ලා ඒ කියන්නේ ලැබ් එකේ ඉන්න කට්ටියම තමයි මේක බලලා මෙහෙම දෙයක් තියෙනවා කියලා අපිට ගන්න. ඉතින් ඔන්න අද අපිට chance එකක් හම්බුණා තමන්ගේ S දෙකෙම බලා ගන්න මොනවද ඇත්තට මේ කියන sales මේවා වැඩ කරන්නේ කොහොමද, මේවා බොඩි එකට කොහොමද අහිතකරව හිතකර වෙන්න පුළුවන් විදි. ඉතින් මේ දේවල් ගැන ගොඩාක් ලොකු අවබෝධයක් මේ එක්සිබිෂන් එක කරහා ප්‍රජාවට දෙන්න මේගොල්ලෝ කටයුතු කරලා තිබුණා. ඒක නම් මාරම වටිනවා. ඉතින් මේක බලන්න යන දවස්වලම තමයි සාමාන්‍යයෙන් මට මතක විදිහට යුනිවර්සිටි කට් ඔෆ් මාක්ස් නිකුත් වුණේ. ඉතින් ඒකත් එක්ක MLT ඒ කියන්නේ MLS මෙඩිකල් ලැබොරටරි සයන්ස් වගේ පැත්තකට යන්නේ ඉන්න කෙනෙක්ට ගොඩාක්ම ලොකු ඒ කියන්නේ බේසික් දේවල් සහ ඒ ආශ්‍රිත ගොඩාක් දේවල් දැනුම ගන්න පුළුවන් විදිහට මේ එක්සිබිෂන් එක ඒගොල්ලෝ සංවිධානය කරලා තිබුණා. සාමාන්‍ය මොඩියුල්ස් උනත් ඒගොල්ලෝ හෑන්ඩ්මේඩ් මාරම ලස්සන විදිහට ඒ කියන්නේ ඒකේ ආකෘතිය ගොඩක්ම ඒ කියන්නේ සමීප වෙන විදිහට ඇත්තම වෛරස් එකට සමීප වෙන විදිහට ඒගොල්ලෝ හදලා තිබ්බා මහන්සි වෙලා. ඉතින් මේක අගෝස්තු කියන්නේ ජූලි මාසයේ 30 31 සහ අගෝස්තු 1 වෙනිදා කියන දවස් තුනේ පැවැත්වුණා. අපිත් ගියේ අගෝස්තු 1 වෙනිදා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ ඒගොල්ලෝ ඒ හදලා තිබ්බ නියැදී කියන්නේ බැක්ටීරියා දිලීරිය වගේ අමාද්‍යයන් එක්ක මේව කළා. ඉතින් ඉස්සරහට ඔයගොල්ලන්ට මෙතනින් පේන තියෙවි PCR මැෂින් එක. ඒ කියන්නේ පහුගිය කොරෝනා කාලේ හැම ගොඩක්ම යූස්ෆුල් වෙච්ච මැෂින් එකක් PCR මැෂින් එක. නිල් පාටින් ඔයගොල්ලන්ට පේන්නේ ඒක තමයි. ඒකෙන් තමයි ගොඩක්ම PCR ටෙස්ටිං වලට ඒ කියන්නේ නියැදී අරගෙන ඒවා ටෙස්ට් කරපු දේවල් ගොඩක්ම කරේ මැෂින් එකේ. ඒ වගේම ඔයා බයොලොජි හදාරපු කෙනෙක් නම් ඔයාට මතක ඇති අනුක ජීව විද්‍යා පාඩමේ යටතේ තියෙනවා අපිට DNA කොටස් කැපීම ඉවත් කිරීම සහ නැවත සම්බන්ධ කිරීම. ඉතින් ඒ පිළිබඳ දැනුමත් මේකටම තමයි උපයෝගී වෙන්නේ. ඉතින් ඒ ආශ්‍රිත දැනුම පදනම් කරගෙන තමයි මේ උපකරණ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකත් වටිනවා ගොඩක්ම මේ ඉගෙන ගන්න තිබ්බ දේවල්. ඒ කියන්නේ ප්‍රායෝගික පැත්ත සෑහෙන විදිහට හිතලා ප්‍රායෝගික මිනිහෙක්ට සාමාන්‍ය මිනිස්සෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේගොල්ලෝ එක්ස්ප්ලেইন ගොඩක් කරා. ඒක වටිනවා. thank you again. ඊට පස්සේ මෙතනින් එහා පැත්තේ කොටසේ තිබුණා මේ ඒ කියන්නේ පිළිකා සෛල ගැන. ඒ කියන්නේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ මොකද්ද මේ වගේ අයිඩියා එකක් තමයි මට මතක විදිහට තිබුණේ. ඒකත් අපි ගියේ නැහැ. ඇත්තටම ක්‍රවුඩ් එක වැඩි මෙතන. තව කට්ටියට මේක බලන්නත් දෙන්න chance එක දෙන්න ඕන හින්දා අපි මෙතනින් එක්සිට් වුණා. ඊට පස්සේ අපි වෙනම එක්සිබිෂන් එකේ වෙනම කොටසකට තමයි ගියේ. ඉතින් මේ යන අතරමඟදී ඒගොල්ලෝ ස්ටේජ් එකක් වෙනම රෙඩි කරගෙන ඒකේ ඩ්‍රාමා එකක් විදියට ඒගොල්ලෝගෙන් ලැබෙන සේවා කොහොමද ඒ සේවාව ලබා ගන්නේ සහ ඒ සේවාව ලබා ගන්න ඕන වෙලාවල් දිනයන් පවා ඒගොල්ලෝ මතක් කරමින් මිනිස්සු වෙත ඒ පණිවිඩය ගෙනියන්න අමුතුම විදිහේ උත්සාහයක් දරලා තිබ්බා. ඒකත් ඇත්තටම ගොඩක් හොඳම උත්සාහයක්. මොකද මේ දේවල් අර එකපාර නිකන් ඔහේ කියන්නම් වාලි කියන්නම් නැතුව ඒගොල්ලෝ අර ඩ්‍රාමා එකක් විදියට ඒක වෙනම ස්ක්‍රිප්ට් එකක් හදාගෙන වෙනම විදිහට ඉන්ෆෝමේෂන් ඇතුළත් කරලා මිනිස්සුන්ගේ හිතට වදින විදිහට ඒ දේවල් කියලා තිබ්බා. හොඳයි. මාරම වටින උත්සාහයක් ඒක. අපි ඊළඟට අපි ගියේ මේකේ ෆැමිලි එකක් මේන්ටේන් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ වෙඩින් එකකින් තමයි මේ දේවල් ප්ලෑන් කරලා ඒ කියන්නේ කවුන්සලින් පවා මේකේ තිබුණා. ඒ කියන්නේ දැන් අද රටේ තත්ත්වය ගත්තොත් එහෙම පවුල් ආරවුල් මාරම විදිහට තියෙනවා. ඒ කියන්නේ ඒවා නිමක් කොනක් නැහැ. ඉතින් මේ දේවල් වලට හරි උත්තරයක් ලබා ගන්න සහ මේ දේවල් හරියටම බැලන්ස් කරගෙන පවුලක සමගිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන මේගොල්ලෝ ගොඩක් ලොකු අයිඩියා එකක් මිනිස්සුන්ට දෙන්න උත්සාහ කරලා තිබුණා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ හෝල් එකේ දර්ශන.
හරි ඉතින් ඊළඟ හෝල් එකට යන කලින් මම චුට්ටක් මේකේ ඉතිහාසය මතක් කළේ නෑ. මේක 1926 දී තමයි මුලින්ම ආරම්භ කරන්නේ. ඊට පස්සේ 1934 දී බිල්ඩින් එක මාරු කරලා වෙන බිල්ඩින් එකකට මූව් වෙනවා. ඊට පස්සේ 1966 දී තමයි මේක අද පිහිටි මේ ස්ථානයට මේගොල්ලෝ මේක රැගෙන එන්නේ. ඒ ස්වස්ථායතනය කියන නමත් එක්කම තමයි මේගොල්ලෝ මේකට දාන්නේ. ඊට පස්සේ 1979 දී මේක ජාතික සෞඛ්‍ය විද්‍යායතනය දක්වා නම වෙනස් වෙනවා. ඉතින් අදත් ඒ නමම තමයි යූස් කරන ජාතික සෞඛ්‍ය විද්‍යායතනය. ඊට පස්සේ කියන්න තියන්නේ මේක ආසියාවේ ප්‍රථම ප්‍රජා මහජන සෞඛ්‍ය ආයතන වීමේ ගෞරවය හිමි වෙන්නේ මේකටම තමයි. ඉතින් මේකෙන් ඔයාලට ගොඩාක් ලොකු සේවාවන් ලබා ගන්න පුළුවන්. ඒ සේවාවන් මොනවද කියලා මම වීඩියෝ එකේ ඉස්සරහට යනකොට කියන්න. ඉතින් ඊට පස්සේ අපි ගියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකයකින් හදලා තිබ්බ හෝල් එකකට. ඉතින් මේකෙදී ගොඩක්ම ફોකස් කරලා තිබුණේ එදිනදා කන බොන ආහාර වේල් ගැන. ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම වෙනද පොලේ ගොඩක්ම කෘත්‍රිම ආහාර තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් සෞඛ්‍යෙට මොකද වෙන්නේ? ඒ කියන්නේ හරියටම සෞඛ්‍යෙට කියන්නේ අපේ සෞඛ්‍ය හරියටම මේන්ටේන් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ කෘත්‍රිම ආහාර වලින් තොරව අපේ ගෙදරම හදාගන්න ආහාර සහ එදිනෙදා කෘත්‍රිම ආහාර වේල් නැතුව ඒ කියන්නේ විස නැති ආහාර පාවිච්චි කරලා අපි කොහොමද අපේ ජීවිතේ ගොඩනගා ගන්න? ඒවෙන් අඩු වෙන ලෙඩ රෝග මොනවද? නැත්තම් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ගොඩක්ම බහුලව තියෙන ආහාර ගත්තාම හැදෙන ලෙඩ රෝග මොනවද කියලා තිබ්බා. ගොඩක්ම මේ සහල් වර්ග පවා ඒ කියන්නේ කලරින් දාපු ඒවා නැති ඒවා ඒ වගේම තේකොළ වුණත් ඒවා නම් අර මම හිතන්නේ පොඩි පන්තිවලක් තියෙනවා. ඉතින් තේකොළ වුණත් අර ඩයි වර්ග පාවිච්චි කරපු තේකොළ සහ නැතුව පාවිච්චි කරන්න පුළුවන් තේකොළ ඔරිජිනල් ඇත්තම ඔරිජිනල් ටී නම් සෑහෙන ගණන්. එහෙම නෙමෙයි අර වෙළඳ පොලේ තියෙන අර එක ග්‍රේඩ්ස් වලට ටී එහෙම අන්නේ දේවල් එහෙම කොහොමද බෙදලා සෙපරේට් කරගන්නේ කියන එක මේකේ ඒගොල්ලෝ ફોකස් කරලා හොඳට ලස්සනට කියලා දුන්නා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ ඒ හෝල් එකේ දර්ශන. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ මේකේ තියෙන ලයිබ්‍රරි එකට නම් අපි ඇත්තටම ගියේ නැහැ. අපිට වෙලාව මදි වෙලා තිබ්බේ එක්සිබිෂන් එක බලා ගන්නත්. ඉතින් මේ අතරතුර මම මේකේ ලැබෙන සේවා කියන්නම්. ඉතින් මේකේ දන්ත සායනයක් පැවැත්වෙනවා ඉස්කෝලේ යන පොඩි නංගිල මල්ලාට සහ ඊට පස්සේ සාමාන්‍ය ප්‍රජාවෙන් වුණත් ඒක විවෘත වෙලා තියෙනවා. ඒ වගේම මේකේ ෆාමසිස්ට්, නර්සින්, ඒ වගේම PHI සහ මිඩ්වයිෆ් ඒ වගේම රසායනාගාර සේවා සහ මහජන සෞඛ්‍ය රසායනාගාර කියන ඒ සෙට් එකේ මේකේ පුහුණුවීම් කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම අනිකුත් ඒක විදිහට ගත්තට පස්සේ මේකේ ලයිබ්‍රරි එකක් තියෙනවා. ඕකේ. ඊට පස්සේ ඔඩිටෝරියම් එකක්, ඊට පස්සේ දොරස්තිගන මධ්‍යස්ථාන, කෞතුකාගාර සහ පරිගණක ඒකක මේකේ තියෙනවා. ඒ වගේම රසායනාගාර සේවා විදිහට ආහාර සුද්ධීවි සහ ආහාර රසායන සහ සායනික කියන සේවා වලින් මේක අඩංගු වෙනවා. ඊට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ කළමනාකරණ අධ්‍යාපන විද්‍යාව සහ ජීව විද්‍යාව විදිහට මේකේ ඩිපාර්ට්මන්ට්ස් බෙදලා තියෙනවා. ඉතින් මේකේ සෞඛ්‍ය නිලධාරී කාර්යාල කළුතර, අලුත්ගම සහ පයාගල පිහිටලා තියෙනවා. ඉතින් ඔයාලට යන අතරමඟුණක් දකිනවා ඇති මේකේ එළිය වගේම ඇතුළත් ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙනවා. දේවල් ඉගෙන ගන්න පුළුවන් විදිහේ ක්වයට් ප්ලේස් එකක් විදිහට මේක ඒගොල්ලෝ ලස්සනට මේන්ටේන් කරගෙන යනවා. හරි ඊට පස්සේ අපි ගියේ healthy foods for life කියන හෝල් එකට. ඉතින් මේකෙදි අපිට බලාගන්න පුළුවන් වුණා අර කලින් කියපු හාල් කියන්නේ සහල් වර්ග කොහොමද ටෙස්ට් කරගන්නේ, ක්වොලිටි එක ටෙස්ට් කරගන්නේ, කියන්නේ ගුණාත්මක භාවය පරීක්ෂණ කරගන්නේ කොහොමද, ඒ වගේම
ගෙදරදී අපිට වගා කරගන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය මොනවද? මේ දේවල් වගා කරන්න කොහොමද මේ දේවල් කරගන්නේ කියන එකට ගොඩාක් ලොකු උපදෙස් සහ ලොකු විස්තරයක් ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම ඖෂධීය ආහාර වර්ග මොනවද කියන එකත් විතරදී ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තිබුණා. ඒ වගේම ජලය කොහොමද පියුරිෆයි කරගන්නේ? කියන්නේ හරියට ෆිල්ටර් කරලා වතුර බොන්නේ කොහොමද? ඒ වතුර වලින් ඇඟට ලැබෙන බෙනිෆිට්ස් ඒ වගේම ඒ දේවල් හරියට මේන්ටේන් කරාම අපේ අඩු වෙන ලිටර් රෝග මොනවද කියන එකත් ඒගොල්ලෝ මෙතනදී මෙන්ෂන් කරලා තිබුණා. සෑහෙන මහන්සි වෙලා තිබුණා මේ දේවල් මිනිස්සු වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්න. ඉතින් ඒකට අනේක වාරයක් තෑන්ක්ස් කියන ගමන් ඔයගලන්ට මේ හෝල් එක ඇතුලේ තිබ්බ දර්ශන ඔන්න දැන් බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ තියෙන්නේ සිස් ට්‍රාන්ස් මේක නම් ගොඩක්ම කෙමිස්ට්‍රි කරන අයක් දන්නවා මේක සිස් ට්‍රාන්ස් කියන්නේ අර ඇතෙරොස්ක්ලෙරෝසිස් වගේ දේවල් ඒ කියන්නේ අහිතකර මේදිය සහ හිතකර මේදිය භාවිතයෙන් ලැබෙන බෙනිෆිට්ස් සහ ඒ කියන්නේ ඒ දේවල් වලින් හැදෙන රෝගත් එතනදී ඒගොල්ලෝ එතන පෙන්නලා තිබ්බා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්න ඒවා සහ ආහාර පිරමීඩ ඒ වගේ දේවලුත් මේකේ ඒගොල්ලෝ හෑන්ඩ් මේඩ්ම හදලා තිබ්බා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ ලුණු ලේවායක ලුණු කොහොමද ඇත්තටම මිනිස්සු අතරට එන්න කලින් මොන වගේ ප්‍රොසෙස් වලද යන්නේ? මේ දේවල් තමයි මෙතන ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තිබුණේ. හරි එක්සිබිෂන් එක නම් අපි ඔන්න විදිහට බලලා ඉවර කරා. ඇත්තටම තව ගොඩක් තිබ්බ බලන්න. තව හෝල්ස් කීපයක් අපිට යන්න තිබුණා. මොකද අපි හෙට ටූර් එකක් යන්න තියෙනවා අනුරාධපුරේ. ඉතින් ඒ හින්දා ඒකේ වැඩ කටයුතුත් තියෙන හින්දා අපි මේ මෙච්චරයි අපිට මේ ටයිම් එක ඇතුළත බලා ගන්න පුළුවන් උනේ. මේක එදා නම් රෑ 7 වෙනකම්ම ඒගොල්ලෝ එක්සිබිෂන් එක පවත්වනවා කියලා තිබුණා. නමුත් අපි 4ට විතර එතනින් එක්සිට් වුණා. මොකද අපිට අර ටුවර් එකේ වැඩ ටික කරගන්න තියෙනවා. ඉතින් මේක ගැන ඕවරෝල් කිව්වොත් එහෙම සෑහෙන ලොකු මහන්සියක් දරලා සාමාන්‍ය මිනිස්සෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේගොල්ලෝ එක්ස්ප්ලেইন කරලා තිබුණා මේ දේවල්. සෑහෙන මහන්සි වෙලා මොඩියුල්ස් පවා හදලා මේ දේවල් මිනිසුන්ට ඍජුවම දැනගන්න පුළුවන් වෙන විදිහට මේක ඒගොල්ලෝ සංවිධානය කරලා තිබුණා. ඒක නම් මාරම වටිනවා. ඉතින් ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ මේ වගේ එක්සිබිෂන් එකක් තියෙනවා නම් මිස් කරගන්න එපා. ගිහිල්ලා බලන්න. මොකද හිතා ගන්න බැරි දැනුමක් මේ තුලින් අපිට එකතු කරගන්න පුළුවන්. හරි අපි දැන් එක්සිබිෂන් එක නම් බලලා ඉවරුණා. ඔයාලට මොකද හිතෙන්නේ මේක ගැන? දැන් ඉතින් ගොඩක් ඉගෙන ගත්තා. මටත් කියන්න තියෙන එක තමයි සාමාන්‍යයෙන් බයොලොජි සබ්ජෙක්ට් එකේ තියෙන සෑහෙන දේවල් ප්‍රැක්ටිකල් පැත්ත ඉගෙන ගත්තා. ඉතින් කියන්න දින්නේ මේ වගේ එක්සිබිෂන් තියෙනකොට මිස් කරන්න එපා. අනිවාර්යයෙන්ම පාර්ටිසිපේට් වෙන්න. අපිත් මේ ආවේ අන්තිම දවසේ. ඒක තමයි. ඊයේ වෙනකන් හිටියේ ඉංග්‍රීසි ඩේ මේ සිටුේෂන් එකේ. මොකද ඔයගොල්ලෝ දකින්නේ මේක. හෙට තියෙනවා ආයි අනුරාධපුර ටූර් එකක්. එහෙනම් මේකෙන් හන්දෙමු. ගිහලා නැහැ ඔඩෝ ජය.